මම දැන් මේ විදිහට අපි image එක add කරගන්නම්. ඊට පස්සේ ඔයාලට මේ background කියන එක වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක delete කරගන්න. දැන් ඔයා මේ layers panel එකෙන් අපේ object එක මේ විදිහට drag කරගෙන ආවිල්ලා new layers කියන එක දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තව layer එකක් හැදුනා. ඔයා දැන් කරන්න ඕනේ මෙතන arrow එක click කරලා vivid light කියන එක දෙන්න. දැන් ඔයා යන්න මෙතන images කියන එකට adjustment invert කියන එක click කරන්න. මේක ඔයාලට control එක ඔබාගෙන අය කරේ බෝත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන filter යන්න other කියන එකට ගිහිල්ලා high pass දෙන්න. ඔයා දැන් කරන්න ඕනේ මෙතන photo එක සාමාන්‍යයෙන් රේඛා වලින් ගානට පේන විදියට හදාගන්න එක. මෙතනින් adjust කරන්න පුළුවන්. ඔයාගේ image එකට ගැලපෙන විදියට මේක adjust කරගන්න. මගේ image එකට සාමාන්‍යයෙන් pixel 20ක් වගේ තමයි ගැලපෙන්නේ. මම දැන් okay කියන එක දෙනවා. ඊට පස්සේ ආයෙත් filter වලට යන්න blur tool එකේ තියෙනවා Gaussian blur කියලා. මේ Gaussian blur කියන එකත් සාමාන්‍යයෙන් ඔයාගේ image එකට ගැලපෙන විදියට දෙන්න. මගේ එක සාමාන්‍යයෙන් 1.4ක් 1.5ක් වගේ දුන්නම ගැලපෙනවා. ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේකට mask එකක් add කරගන්න එක. මේ විදිහට object එක select වෙලා තියෙන ගමන් මෙතන mask කියන එක icon එක press කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් mask එකක් add වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා ආයෙත් යන්න ඕනේ image වලට adjustment ගිහිල්ලා invert කියන එක දෙන්න. ඔයාලට පහසු විදිහකට මේ image එක zoom කරගන්න. ඔයා දැන් මෙතන brush tool එකට යන්න right click කරන්න. ඊට පස්සේ මෙතන arrow එක click කරලා ඔයා දෙන්න ඕනේ මෙතන general brushes කියන එකේ තියෙනවා soft round කියලා. ඒක තමයි දෙන්න ඕනේ. සමහර විට ඔයාගේ මෙන්න මේ විදිහට ඇති. එහෙම වුණොත් තමයි ඔයා යන්න ඕනේ මෙතන general brushes කියන එකට. එතන උඩින්ම තියෙන soft round කියලා. මේක select කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන opacity එක. මේක සමහර විට ඔයාගේ 100%ක් තිබ්බේ නැත්නම් 100%ක් වෙනකන් වැඩි කරගන්න. මගේ default માં තිබ්බේ 100%ක් කියලා. දැන් අපි image එකට ඇවිල්ලා මේක right click කරලා මෙතන size එක වැඩි කරගමු. මේකේ size එක ඔයාලට කැමති ගන්නට හදාගෙන මේ විදිහට මේකේ pimples ටික remove කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපි pimples ටික ඔක්කොම remove කරගෙන තියෙන. අපි දැන් කරන්න ඕනේ මේකේ contrast එක සහ brightness එක හරියට හදා ගන්න ඕනේ. ඔයා දැන් මෙතන object එක select කරගෙන adjustment layer කියන එකට යන්න. ඒකේ තියෙනවා මෙතන brightness and contrast කියලා. ඔයාලට පුළුවන් මේ bar එක adjust කරලා ඔයාලට අවශ්‍ය විදිහට brightness එක හදාගන්න. ඒකම මේ යට භාගයෙන් ඔයාලට contrast එක හදාගන්න පුළුවන්. ඔයාගේ image එකට හරියන විදිහට මේකේ contrast එක හදාගන්න. දැන් ඔයාලට පුළුවන් මේක close කරන්න. ඔයාලට දැන් පේනවා මෙතන layers panel එකේ ඇහක් වගේ icon එකක් තියෙනවා. මම මේක click කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි retouch කරන්න කලින් තිබ්බ image එක. ඒකෙන් මේක click කරගත්තම මේ තියෙන අපි retouch කරගත්ත image එක. මම thumbnail එකට add කරලා තිබ්බ මේ photo එක ඔයාලා දකින්න ඇති. edit කරන්න කලින් තිබ්බ photo එකයි ඊට පස්සේ අපි retouch කරලා ගත්ත photo එකයි අතර වෙනස ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න. ඒකෙන් මම Photoshop ගැන free course එකක් අරන් ඉවරලා තියෙනවා YouTube එකෙන්. මේ playlist එකට එකතු වෙලා ඔයා පළවෙනි වීඩියෝ එකත් බලන්න. ඒකෙන් මේකට මම තවත් අලුත් දේවල් upload කරනවා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ඉස්සරහට මේ වීඩියෝස් අප්ලෝඩ් කරාට පස්සේ ඔයා ගාවට notification එකකින්ම ගෙන්න ගන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තිබ්බොත්. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හමුවෙමු. සුබ දවසක්.